සිතන ආමල්ල මේගොල්ලෝ කොහොම මේගොල්ලන් අපි එකට සිරිපාදේ ගියා කියවන්නකො ඉතින්. වඳින්න. තව මොනවද කතා කරන්නේ? එකට ඒක රොටි කෑවේ අපි කට්ටිය. එයාගේ යෝසිතයි නාමලුයි එයාගේ ආවා තව බොඩි කාට්ලා දෙන්නේ. ඒගොල්ලන් මං ඇහුවා ඉතින් මේ. ඔයා කැමතිද මේ ආණ්ඩුවටද ළමන්නේ ඒගොල්ලන්ගේ? මම මෙහෙම දෙයක් කියන්නම් අයියේ. මොන ආණ්ඩුවක් අපිට වැඩක් නැහැ. හරි දේ මෙහෙමයි. මහින්ද මහත්තයා දෙයක් කරා. ඇත්ත කතාව කියන්නේ. අද යුද්ධේ නැහැ. එතකොට හයිවේ ඇදුවා. දැන් මේකනේ දැන් කොයි වෙලෙත් කියන්නේ හයිවේ ඇදුවා යුද්ධේ නැහැ කියලා. මම නිකන් මේ උදාහරණයක් දෙන්නේ. නමුත් අද අපිට පාරේ බෑලේ යන්න පුළුවන් තත්ත්වයක් උදා කරේ කොහොමද? මෙහෙම දෙයක් තියෙනවානේ. අර මේ දැන් හයිවේ හැදුවා. හැබැයි හයිවේ හැදුවේ ඔක්කොම ණය කරලානේ. ඔව්. ඉංග්‍රීසියට වැදලා දාන්නේ හයිවේ හැදුවා. අයියේ ඉංග්‍රීසියට ආවේ නෑනේ. ඕක එකනේ අපේ මිනිසුන්ගේ තියෙන දන්නේ නැතිකම ඔය. ඉංග්‍රීසියට ආවේ හේතුව මොකක්ද දන්නවද? මෙයාලා ගත්ත ණය ගෙව්වේ නෑ. ඒකයි උනේ. මේ කට්ටිය කොටේ මොකක්ද දන්නවද? තීන දේවල් සියලුම වස්තු මේගොල්ලන් ගත්තා. අද ලංකාවේ ඒගොල්ලන් වගේ කල්ලිකාරෝ නෑ. නැත්ද කතාව. ඔව්. ඒගොල්ලන් වගේ කල්ලිකාරෝ නෑ. ඕක පෙන්වන්නේ නෑයි. පෙන්වන්නේ නෑ කියන හේතුව මොකක්ද දන්නවද? ඕගොල්ලන්ට පොඩි බලයක් ආවනම් ඔය සල්ලි වලට වැඩි දෙයක් ඒගොල්ලන් පෙන්නනවා ඒගොල්ලන්ට වද දීපු ඇයට. සල්ලි දිනන උඩට දැන් වත්කම් පෙන්වන්න කියනෝනේ. දැන් මේවා තියෙන්නේ බලලා. බැංකුවල වල දාන්න බෑනේ. බලලා තියෙන්නේ. ඔක්කොම බලලා තියෙන්නේ. මොකද මහින්ද මහත්තයා කියන්නේ පොඩි මොලකාරයෙක් නෙමෙයිනේ. ඉතින් දැන් ඒක නෙවෙයිද මේ අපිට බලපාලා තියෙන්නේ. අපිට බලපායදී ඒගොල්ලන් කරපු වැඩේ නිසා තමයි. දැන් අපි මිනිස්සු ඉල්ලවන යුද්ධ ඉවර කරන්න. අපිට ඊට වැඩි දෙයක් ඕනේ නැහැ කියලා. ඔය මහින්ද මහත්තයා කරපු එක මෝඩ වැඩේ මොකක්ද දන්නවද? යුද්ධ ඉවරලා නැහැ අයියේ. තව දෙකක් තිබ්බනේ කරන්න. අවුරුදු දෙකක් තිබ්බා. ඒක අපේ මිනිස්සුන්ට තිබ්බ ආර්ථික ප්‍රශ්නේනේ. දැන් කොහොම කරලා අපේ මිනිස්සුන්ට කොච්චර දෙයක් දුන්නත් මොනවා කරත් වැඩක් නැහැ. ඒ මිනිස්සුන්ට සම්පූර්ණ වෙන්න ඕනේ. ආගන්නකො මම නිකන් මේ උදාහරණයක් කියන්නේ. නමුත් දැන් මෙයාන් ඩ්‍රීම් කොච්චර වැඩි කරත් මොනවා කරත් උද්ඝෝෂණ නැහැනේ. ඒව තියන්න බෑනේ මොකද අරයා ඇවිල්ලා අමුතු උත්තරي තියන්නේ. මේ අනුර කුමාර දිසානායක ඇවිල්ලා කියන්නේ ප්‍රශ්නයක් තියෙනවා ප්‍රශ්නේ කතා කරන්න එතනින් එයා මං කියන්නේ. එයා කියන දේලා අයින් වෙන්න ඕනේ. අයින් වෙන්නේ නැති වුණොත් වෙන්නේ වෙන දෙයක්. මොකද? මේක තමයි වෙලා තියෙන්නේ. දැන් නිකන් හිතන්නකෝ. එතන මොකද වෙන්නේ? දැන් මේමයි. මග දැන්න විදිය. මම සාමාන්‍යයෙන් අපි මිනිස්සෙක් විදිහට හිතනවා නම් මේම දෙයක් හිතනවා. දැන් අනුර කුමාර දිසානායක ඇවිල්ලා ජේ.පී.නේ. හරිද? කිසිම අඩුපාඩුවක් නැතුව දෙයක් කරනවා නම් මෙයා ජනාධිපති කෙනෙක් විදියට හරියට දෙයක් කරනවා. ඉස්සල්ලා මිනිස්සුන්ගේ ආර්ථික ප්‍රශ්න විසඳනවා. ඔක්කොමඩම කලින්. මෙයා ආණ්ඩුව ගන්න කලින් මොකද්ද කිව්වේ? ලයිට් බිල මේම කරනවා. මම මේ උදාහරණයක් දෙන්නේ. අයියා ඊට පස්සේ කතා කරන්න. ඊට පස්සේ කිව්වා දැන් මේ ආල් පස්සේ මේමයි අතර විලාසව මේවා ඔක්කොම කියන්නේ මේ ටැක්ටර් මේ අරවා මේවා මේක මේ විදිහට තුනෙන් දෙකක් අඩු කරන්න පුළුවන් කියලා. දැන් අයියේ අද දින මට්ටම කියන්නකො. එතකොට නෑ හරි. එයාලා ණය කරලා යනවයි කියන එක ඔබතුමා ජනාධිපති වෙන්න කලින් ඔබතුමා දන්නවා ඔබතුමා ජනාධිපති වෙන්න යන්නේ මෙයා කරපු දේවල් එක්ක කියලා. අයියා බොරු කියන්න ඕනේ නෑනේ. දැන් ඔයාට අද 5000ක් හම්බ වෙනවා කියන්නකෝ අයියේ. මම උදාහරණයක් දෙන්නම්. 5000ක් හම්බ වෙනවා. අපි නිකන් හිතන්නකෝ. හැමදාම පොළ මිනිස්සු ඉන්නවා. කාටවත් නැතුව කියන්නේ. ඒ මිනිහා කරන්නේ කුලි වැඩ. ඒ මිනිහා ජොබ් එක තිබ්බොත් කරනවා. නැතිව ණයට ගන්න දෙපේනේ. නේ? එතකොට ඒ ණයට පොලියක් ගෙවන්නත් උන. එතකොට මහින්ද මහත්තයා ඉන්න කාලේ කවුරුත් ගත්තා මම කියන්නේ සාමාන්‍යයෙන් මෙච්චර ණය බර ආවේ නැහැ. දැන් 5000 ගත්තම ඔයා නිකන් 5000ක් කරගෙන යන්නකො කඩේට. 5000 මොනවද ගේන්න පුළුවන්? ඔයත් ඉනාවේ මං දැන් කියද්දී හරිද? ඉනාවෙන්න එපා ආගෙන ඉන්න. ඔව් ඒක තමයි. ඉනාවෙන්න එපා ආගෙන ඉන්න. ඉනා යනවා. ඔයාට වැඩ කරන මිනිස්සු දැන් මං දවා මහින්ද මහත්තයා. දැන් මං ඔයාට වැඩ කරා කියන්නකො. හරිද? මම ඇත්ත කතාව කියන්නේ. එතකොට මෙයා වැඩ කරේ අනුර කුමාර දිසානායක. එතකොට අයියේ ඕකේ දිනනවා
දැන් තියෙන්නේ ආණ්ඩුව ඇවිල්ලා අන්රගෙන ඔව්. අර ගිය ආණ්ඩුවෙන් පලි ගන්නවා. තමයි. හ්ම්. මහින්ද මහත්තයාගේ පැත්තේ හිටපු ඔක්කොම හ්ම්. දාන එක විතරයි වෙන්නේ. එතකොට මේ පාස්කු පාරේ දැන් වැඩ කරනවානේ මේගොල්ලන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රීලා ඉන්නවනේ. කාගෙද? මේ අන්රගේ ඔව්. නෑ කියන්න බෑ. ඉන්නවා. එතකොට ඒ කට්ටිය වේ අත්අඩංගුවට ගන්න නැතුව මේ මහින්ද මහත්තයාගේ පැත්තෙන්ම ඒගොල්ලන්ට මේ තල්ලු කරන්නේ. එතකොට ඒගොල්ලන් හොඳයි. ඒ කියන්නේ මෙයාගේ බලය තියෙන නිසා මෙයා දැන් මෙයාගේ බලය පාවිච්චි කරලා මෙයා හැමදේම කරනවා. එතකොට මෙයාට උමනා ඒ පුද්ගලයෝ 3 දෙනෙක් කරන් තියෙනවා. මේ 3 දෙනාම පාර්ලිමේන්තුවේ ඉන්නවා. ඔබතුමා පිළිගන්නවද? කවුද ඉන්නේ? එයා ඒගොල්ලන් තිබ්බේ නෑ. නමුත් ඒවට උදව් කරපු අය ඉන්නවා. කවුද ඉන්නේ? පුළුවන් නම් කියන්න. පුළුවන් නම් කියන්නේ අයියා YouTube ආරව මේ ඔක්කොම කරනවානේ. ඔව් ඒක තමයි දැන් දන්නවා. ඕක රතුවිර තියෙනවානේ. රතුවිර කියන්නේ කාගෙද? දැන් මේක දේශපාලන රතුවිර කතාව යනවානේ. ඔව් රතුවිර. ඔව් ඒක බලන්නකෝ. අයියා තේරෙයි මට මම මේ දිනේ මතක නැහැ. එදා කිව්වා ඉතින් ඕගොල්ලන් දැන් මේම කියනවනම් එතකොට පාර්ලිමේන්තුවේ ඔයගේ මන්ත්‍රී කොල්ලෝ ඉන්නවා. නෑ මේ ඔයත් මේ නිකාර එහෙම කවුරු හරි කිව්වේ කියලා එකක් නෙවෙයි. ඔයත් බැලීමක් තියෙනවද කවුරු හරි මේ ආන්දේ ඉන්නවා. අයියේ මේකයි. ඔයාටවත් මටවත් දන්නේ නැහැ මේක කවුද කරේ ඉන්නේ. දන්නේ නැහැ. ඔයා හිතනවද මේ ආන්දුවෙන් මේ දැන් තියෙන ආන්දුවේ කවුරු හරි ඔකට සම්බන්ධ වෙලා ඉන්නවා කියලා? ඔයා එහෙම හිතනවද? අයියේ මෙයාන්නකෝ නඩු දාන්න ඕන දෙයක් කරන්න කියලා පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් තරක කරනවනේ. එතකොට අයියේ ඒ මිනිස්සු දන්නේ නැද්ද? ඔයයි මමයි දන්නේ. ඒ මිනිහා දන්න නිසානේ කියන්නේ. මේ කී දෙනෙක් ওই වචනේ කියනවද? ඇයි මේගොල්ලන් පාර්ලිමේන්තුවේ ඇයි මේ ඔය කතාව කොච්චර කිව්වද? මොකද channel එක මොකද්ද? ඒ ලයින් එකේ මේමයි. සාමාන්‍යයෙන් මම ඉරු තමයි බලන්නේ. ඉරු. මොකද ලේකුණ අරවා මේවා ඊට කලින් බැලුවා. දැන් අපේ ගෙදර දැන් කොල්වෙලෙක් බලන්නේ ඉරු. ඒක නේද? සිරස් තමයි හොඳ වැඩසටහන් තියෙන්නේ. මම සාමාන්‍යයෙන් normal වගේ එකතු වෙලා කොච්චර කාලයක්ද? මමද? නාමල්ල මේමයි නිල් බලකය ඇදුවනේ. නිල් බලකය හදන කාලේ තමයි එක්කවුනේ. එතකොට මම හිටියේ ඒ නිල් බලකයෙන් මොකද කරේ? නිල් බලකයෙන් කෙඩිය මොකුත් නෙමෙයි. ඉතින් ඔය ඡන්ද ගන්න මීටින් තිබ්බා. මීටින් තියෙන කිසිම ඔව් ඉතින් වෙන මොනක්වත් කරේ නෑ. කට්ටියට බොන්න දුන්නා, කන්න දුන්නා. කට්ටිය දාලා අයියේ මෙහෙම දෙයක් තියෙනවා. මහින්ද මහත්තයා නාමල්ලට මූණ පෙන්නලා වැඩක් කරන්න. ඔයා කෝල්ලයක් ගාලා කියන්නේ මට මුගෙන් හරි බඩේ බේබි. ගන්න ඕනේ. ආදි මේ කෙලිම කියන්නේ අංකල් ඔයාගේ පාඩුවා ඉන්න. අංකල් යන්න එපා ඊට මෙහෙට. ඔයාගේ පාඩුවා ඔයාගේ වැඩක් කරලා. ඔයාටම නිවුස් එකේ උට ගැවුවයි. එච්චරයි. ඒ කියන්නේ මූණ පෙන්නන. එයාට හිතවත්. මම ඔයාගේ කෙනෙක්. ගාන එක ගන්නවා. ඒක කියලා තියෙනනේ. ලංකාවේ ඒගොල්ලන් තරම් ඡන්දි නැහැ අයියේ. මම නම් දන්න තරමට ඒ මිනිස්සු තරම් ඡන්දි නැහැ. ඒ මිනිස්සුන්ට දැන් වෙලා තියෙන එක දෙයයි. කරපු ඒවට පළ විපාක ගෙවන්න වෙලා තියෙනවා. ඒ කියන්නේ අනුර කුමාර ඇවිල්ලා ඔක්කොම අවුස්සනවානේ. මෙයා ඇවිල්ලා ඔක ලිස්ට් එකක් හදාගෙන තියෙනවා. මේ ලිස්ට් එකේ ඉන්නේ කරපු දේවල්. ආයි ඉදිරියට ගන්න ඕනේ. මේක අනුර කුමාරේ ලිස්ට් එකම අරන් ඇවිල්ලා තියෙන්නේ. ඒ ලිස්ට් එකටම තමයි මේ පනිෂ්මන්ට් දෙන්නේ. අද දීපු එකෙක්වත් ඔයා කියන්නකෝ මහින්ද මහත්තයාගේ පැත්තෙන් එකෙක්වත් එල්ලුම්ගස් ගියාද? ජීවිතාන්තය දක්වා ගියාද? ඉරේ හිටියද? ඒ කියන්නේ සාක්ෂි වහලා. කෝ? සාක්ෂි නෑ. වැඩේ වෙලා උඩ. වැඩේ වෙලා. අයියේ ඒක තමයි කියන්නේ අංගට දඟලන්න බෑ මහින්ද මහත්තයාත් එක්ක. මහින්ද මහත්තයා කියන්නේ සාක්ෂි තුරුමුළු මිනිහෙක් නෙමෙයි. කොහොමද? ඕකේ මේමයි. මේගොල්ලන් කරේ ජරාම වැඩ. හරිද? අපි කොච්චර වැඩ කරත් ඒගොල්ලන් කරේ කැරි වැඩක් නෑ අයියේ. අපි මන්සරමඩ හිතන්න ඕනේ. එල්ටීටි කාර්යයෙන් ගන්න ඕනේ ඒකට. අර මැනි පොකුන් ටික. ඔව්. සල්ලි
සල්ලි ටික අයියේ අයියෝ අර ගත්ත විදිය දැක්කනේ මට අර ප්‍රභාකරන්ගේ අර බංකට ඇල්ලුවානේ ඔයා ඒක බැලුවද වැඩිම තිබිලා තින්නේ ඒකේ හිතා ගන්න බැරි සල්ලි රත්තරන් හිතා ගන්න බැරි සල්ලි රත්තරන් ගණ්ඩා අපි දැම්මනේ මේගොල්ලන් දාලා එයින් ගත්තා වෙනම මේගොල්ලන්ට දූපත අපට මෝල්ඩිව්ස් වල තියෙනවා වෙනම දූපත ඔව් ඒක තමයි කියන්නේ මට ඒ නම මතක නැහැ මේගොල්ලන් අරන් තියනවා රටවල් වලින් හිතා ගන්න ඒ කියන්නේ අද මේ ඉන්න ජනාධිපතිටවත් දෙයක් කරන්න බෑ මේගොල්ලන් මේ රටින් පිටවුණා අල්ලන්න බෑ දැන් ඒ කියන්නේ ඒකනේ පුළුවන් දෙයක් කරන්න ඔප්පු කරන්න දෙයක් තියෙනවා ඔප්පු අපි ඕනේ දාක ලෑස්ති අයියේ ඕකේ ඉන්නවා කෙනෙක් අයියා ඒක දන්නේ නැහනේ පිට රටවල් වල ප්‍රබල ජනාධිපතිලා 5 දෙනෙක් ඉන්නවා මේගොල්ලන්ට ප්‍රබල ජනාධිපතිලා 5 දෙනෙක් ඉන්නවා හොඳින් ඕන නරකින් මේගොල්ලන් කතා කරලා කිව්වොත් හරි අමාරුයි කියලා මේගොල්ලන් අරන් යනවා කවුරුත් දන්නේ නැහැ අයියා ඒක දන්නේ නැහනේ ඒ කියන්නේ එයාපෝට් එකෙන් යන්න ඕනේ ඒගොල්ලන් අරන් යන්න ගෙදරටම බඩුයි ස්පෙෂල් ෆ්ලයිට් එක ඒ කියන්නේ ඔව් මේගොල්ලන් ෆ්ලයිට් එකකින් ඇවිල්ලා ලංකාවට ඇවිල්ලා බයි මොන මම කතාව කියන උදාහරණයක් වැඩි ආන්න එපා ඒ කියන්නේ පාර බන්දෙන් ගොඩක් දේවල් ඇවිල්ලා දැස්සා ඒ කියන්නේ මේගොල්ලන් අරන් යන්න එන කට්ටිය මේගොල්ලන් අරන් යනවා තව දැනකට එතනින් මේගොල්ලන් උස්සනවා තව දැනකට එතනින් තියෙනවා පාර ෆ්ලයිට් එක තියෙනවා ෆයිව් එයාපෝට් එකේ නෙමෙයි යන්නේ පාර පැහැදිලි මං කියන්නේ මේගොල්ලන්ට කැලයක් වුණා තෙලි කරලා රණවේ එකක් දාලා හදන්න බැරි මිනිස්සු නෙමෙයිනේ යන්න විතර නෑ යෝනේ